ඔන්න යාළුවනේ අදත් ලස්සන දවසක් උදා වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ මම මොනවද කරන්න කියලා මගේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න මම අද මොනවද කරන්න කියලා බලමු. good morning යාළුවනේ. ඉතින් අදත් අලුත් දවසක්. අද බලමු මම දවස කොහොමද ගත කරන්න කියලා. ඉතින් මම අද කරන්නේ හොදාගත්ත රෙදි ටික මේ වැලේ වනා ගන්න තමයි හදන්නේ. ඉතින් මට ගොඩ දවසකින් වීඩියෝ එකක් නම් ගේන්න බැරි වුණා. ඉතින් මේ මම පුළුවන් වෙලාවට දාන්න. ඒ වගේම ඉතින් මගේ වීඩියෝ බලන මේ ඔයාලා මගේ channel එකට අලුත් නම් subscribe එකක් දාන්න. ඉතින් මට රෙදි වනා ගන්න මේ වගේ අර මේ ටකරන් මේ වහලයක් තියෙනවා. ඉතින් මේ ටකරන් කියන්නේ අර මේ හොඳ මේ ටකරන් කියන්නේ හොඳයි ඒ වහලේ. ඒකේ මේ ඒ ෂීට් උඩ මම වනා ගන්නවා මොකද ඉක්මනට වෙරෙන හින්දා. ඉතින් මේ ඔයාලත් එහෙම දේවල් මේ කරලා තියෙන පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉක්මනට වෙරෙනවා මේ මෙතන වැනුවහම. මොකද මේ අර රස්නි වැඩිනේ. ඒ හින්දා මේ අර ගොඩක් මේ ඉක්මනට වේලෙන්නේ නැති ඇඳුම් උනත් දැම්මහම වේලා ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මම රෙදි වේලා ගන්නෙ. ඉතින් මම දවල්ට මෙන්න මේ වගේ දෙයක් තමයි කන්න ගත්තේ. ඉතින් හදන විදිහ නම් පෙන්නුවේ නෑ. ඊට පස්සේ මේ හවසට සම්පෝෂත් එක්ක තේ බිව්වා. ඊට පස්සේ මම මේ අලුතෙන් අර මල්ටි කුකර් එකක් ගත්තා. අර මේ අර දැන් ගොඩක් අර ඔන්ලයින් වල පේජ් වල විකුණන්න තියෙන්නේ. ඇත්තටම මේකෙන් මම හැදුවා. මේක ඇත්තටම ගොඩක් සෙට් නෑ. පොඩි පොඩි දේවල් හදාගන්න පුළුවන්. ඒ වුණාට ලොකු කෑමක් නම් මේකේ හදාගන්න බෑ. අර බෝඩිමක වගේ ඉන්න කෙනෙක් නම් හොඳයි ඉතින්. ඉතින් යාළුවනේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු.